ආදරයෙන් පිළිගන්නවා ක්‍රිකට් විත් සජී එක්ක රැඳිලා ඉන්න සියලුම දෙනා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලෝක කුසලාන අවසාන සංචිතය කොයි වගේද කියන එක. ඉතින් ඒකේ ක්‍රීඩකයන් කීප දෙනෙක් ගැන පොඩි ඩවුට් එකක් තියෙනවා. ඉතින් අපි ඒක පොඩක් බලමු මේ වීඩියෝ එකේ කොහොම වෙයිද කියන එක මෑතකදී පවත්වපු තරඟත් එක්ක. ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕනි ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රිකට් විත් සජී විශේෂ වීඩියෝ මාලාවක් ඔබට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ තරඟවල ස්ට්‍රැටජිස් මොනවාද, කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා කවුද, තීරුවල තත්ත්වයන්, ඒ වගේම අනාවැකි සියලුම දේත් එක්ක අපි ඉදිරියේදී වීඩියෝ මාලාවක් කරන්න තියෙනවා. මේ වෙනකන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් බලමු අවසාන සංචිතයට තේරෙන ක්‍රීඩකයන් 15 දෙනා කවුද කියලා. ඉතින් කමිල් මිෂාර මෑතකදී දක්වපු දක්ෂතාවත් එක්ක අනිවාර්යයෙන්ම සංචිතයේදී පැතුම් නිස්සංක ILTT තරඟාවලියේ තමත් හොඳින් දක්ෂතාවක් දැක්වුවා. හැබැයි ජාත්‍යන්තර තරඟවල යම්කිසි පසුබෑමක් තියෙන ඔහු ෆෝම් එකට එයි කියලා අපි විශ්වාස කරනවා. කුසල් මෙන්ඩිස්, ධනංජය ඩි සිල්වා කණ්ඩායමට ගණී කියලා හිතන. මොකද 7-4 විදියට ක්‍රීඩා කරොත් එහෙම පිතිකරුවෙක් එක්ක දඟපන්දු යවන්න හොඳින් පුළුවන් ක්‍රීඩකෙක්, විශේෂයෙන් පවර් ප්ලේ එකෙත් පන්දු යවන්න පුළුවන් නිසා ඔහුට අවස්ථාවක් දෙයි කියලා පොඩි විශ්වාසයක් තියෙනවා. මෑතකදී තිබ්බ තරඟවල සුවිශේෂී දක්ෂතාව දැක්ුවේ නැතත්. ඉතින් ඊට අමතරව ගත්තොත් එimhe චරිත අසලංක ෆෝම් එකට එනවා වගේ පේනවා. ඉතින් ඔහු සංචිතයට අනිවාර්යයෙන්ම දායි. අන්තිම සංචිතයට ජනිත් ලියනගේ මම හිතුවේ ජනිත් ලියනගේ අන්තිම සංචිතයට එන එකක් නැති වෙයි කියලා. මොකද ධනංජය ඩි සිල්වා ජනිත් ලියනගේ ටිකක් එක වගේ පිටිහරණේ නියැලෙන නිසා. ඉතින් හැබැයි ඔවුන් දෙදෙනාම සංචිතයට එන බවක් තමයි දැනට නම් පෙන්නන්න තියෙන්නේ. ඉතින් දසුන් ශානක කණ්ඩායම් නායකයා ඔහු අනිවාර්යයෙන්ම ඉතින් සංචිතේ ඉන්නවනේ. කමිදු මෙන්ඩිස්ද කුසල් ජනිත්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් මට හිතෙන්නේ මේකෙදී කුසල් ජනිත්ගේ මෑතකදී තිබ්බ ෆෝම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කුසල් ජනිත්ව අන්තිම 15න් එළියට දායිද කියන එක පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඒකෙදී විශේෂයෙන් ගත්තොත් එහෙම දුනිත් වෙල්ලාලගේ චරිත අසලංක ධනංජය ඔක්කොම ඉන්න හින්දා බැටරින් කරන්න පුළුවන් පන්දු යවන්නු ඉන්න නිසා සමහරක් පිට කමිදුව පොඩ්ඩක් එළියෙන් තියලා ස්ටෑන්ඩ් බයි ප්ලේයර් කෙනෙක් විදිහට තියන්න ඉඩ කඩක් තියෙනවා. හැබැයි එහෙම නැතුව කුසල් ජනිත්ව එළියෙන් තියන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මේ දවස්වල නෙට් වල කොහොමද වුන් පන්දුවට පහර දෙන්නේ කියන එක. මොකද ඔවුන්ට ළඟදී මැච් ලැබුණ නැහැ. ඉතින් අපි බලමු ඔවුන් දෙදෙනාගෙන් කවුද අවසාන සංචිතයට එන්නේ කියලා. ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ සංචිතයට එන්න. ඒ වගේම වේග පන්දු යවන්නන් මම හිතන්නේ 4 දෙනාම ගණී, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, එෂාන් මාලිංග ඔවුන්ම කණ්ඩායමට අනිවාර්යයෙන්ම ගණී. හැබැයි නුවන් තුෂාර ගණීද එම නැත්තම් තවත් දඟපන්දු යවන්නේ ගණීද කියලා තවත් ගැටලුවක් තියෙනවා. දුෂාන් හේමන්ත හෝ එම නැත්තම් ප්‍රවීන් මැතිව්ට අවස්ථාවක් තියෙයිද කියලා. හැබැයි මම හිතන්නේ මෙම වේගපන්දු යවන්නන් 4 දෙනා යූස් කරයි කියන එක. වනිදු හසරංග, ඒ වගේම මහේෂ් තීක්ෂණ ගණීද, ප්‍රවීන් මැතිව් ගණීද. මට හිතෙන්නේ ප්‍රවීන් මැතිව්ට එක්දින තරඟාවලිය එංගලන්තයේත් එක්ක තියෙන තරඟාවලිය ලබා දුන්නොත් අපිට යම්කිසි විදියකින් ඔහු කොයි වගේ දෙයක් කරනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ප්‍රවීන් මැතිව්ට එංගලන්තයේ එක්දින තරඟාවලිය අනිවාර්යයෙන්ම ලබා දීලා ඔහු කොයි වගේ ප්ලේයර් කෙනෙක්ද කියන එක බලා ගන්න ඕනේ. ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ ස්ථාවරය අනිවාර්යයෙන්ම තියාගනි. ස්ථානය අනිවාර්යයෙන්ම තියාගනි. හැබැයි දුනිත් වෙල්ලාලගේට යම්කිසි අසාධාරණයක් වෙනවා. ඔහු ඊටමත් හොඳින් අපි දැක්කා ඒෂියන් ඉමේජින් තරඟාවලියේ රයිසිං ස්ටාර් තරඟාවලියේ දක්ෂතාව දක්වනවා. හැබැයි කණ්ඩායමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ඇයි කියන එක අපි දන්නේ නැහැ. ඉතින් කොමන හේතුවක් නිසාද කියන එක කණ්ඩායම ඇතුලේ ඔහුට අවස්ථාව අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනේ. විශේෂයෙන් ලංකාවේ තියෙන තරඟාවලියක් නිසා ඔහුව යොදාගතහොත් පිතිකරුවන් 6ක් සමග වනිදුයි ඔහුයි 7-8 එතනදිත් තව අපිට වාසියක් ගන්න පුළුවන්. මොකද දුනිත් කියන්නේ හොඳ පන්දු යවන්නේ කොහමත් දඟපන්දු යවන්නෙක් නිසා. ඉතින් ඔය ආකාරයට තමයි ක්‍රීඩකයන් 15 දෙනා ක්‍රිකට් විත් සජී දකින ආකාරයට සකස් වෙයි කියලා හිතෙන්නේ. ඉතින් ඔයගලන්ගේ අදහසුත් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් සුවිශේෂී කරුණු රැසක් එක්ක හම්බ වෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ වටිනා අදහස කමෙන්ට් එකක් ඉදිරියට දාන්න.